සුබ දවසක් වේවා හැමෝටම. ඔන්න අද අලුත් සංචාරයක් එක්ක ඔගොල්ලොත් එක්ක අපි ආයෙකත වෙනවා. ඔන්න අපි අද යන්නේ සිංගප්පූරුවේ ජෙරෝන් ඊස්ට් පළාතට. බොහොම ලස්සන ලොකේෂන් එකක්. ඔගොල්ලෝ MRT එකට ආවට පස්සේ ඔගොල්ලන්ට දකින්න ලැබෙන දර්ශනයක් තමයි මේ දකින්න ලැබෙන්නේ. ඔගොල්ලන්ට පේනවා කහ පාට ඇඳුමක් අඳගත්ත චූටි බබාලා ටිකක් දුවගෙන ගියා. ඒ තමයි සිංගප්පූරු ස්කූල් වල යුනිෆෝම් ගොඩක් මෙහි ලංකාවේ වගේ හැම ස්කෝල් එකම ළමයි එක වගේ යුනිෆෝම් අඳින්නේ නැහැ. විවිධ යුනිෆෝම් අඳින පිරිසක් තමයි ඉන්නේ. ඉතින් අපි MRT එකේ උඩට යන ගමන් ඉන්නේ. ඔන්න අපි සිංගප්පූරු ජෙරෝන් ඊස්ට් පළාතට යද්දී අපිට හම්බ වෙනවා අපේ නවාතැන ඉඳන් හම්බ වෙන පළවෙනි MRT එක. හරිම ලස්සන MRT එකක්. ඔයගොල්ලන්ට එළියේ දර්ශන ගොඩක් දකින්න පුළුවන්. ඉතින් අපි MRT එකට ආවා. අපි දැන් බලන් ඉන්නවා අපේ MRT එක යනකම් අපේ අද ඩෙස්ටිනේෂන් එකට යන්න ඔන්න MRT එක ආවා. අපි ජෙරෝන් ඊස්ට් වලට තමයි අද යන්නේ. අපි බලන් ඉමු කොහොමද අපි අවසන් නවාතැන් වලට යන්නේ කොහොමද කියලා. ජෙරෝන් ඊස්ට් වලට යන MRT එක තමයි මේ ඉන්නේ අපේ ගමන් මාර්ගයේ අපිත් එක්ක එකතු වෙන සගයෝ අසිත ඒ වගේම අපේ හිත මිත්‍රයෝ දෙන්නෙක් ඉන්නවා. ඉතින් අපි මේ යන ගමනේ අපිට පේනවා ඈතින් ලස්සන පන්සලක් තියෙනවා. ඉතින් මේ වගේ දර්ශන අරඹගෙන අපි මීට ඉස්සරහට යමු. මේ තමයි සුකෝබෝගේ ගමන් පහසුකම් සලසන සිංගප්පූරුවේ MRT පරිදි. ලංකාවට නම් කොච්චර කාලයක් යාවිත් දන්නේ මේ වගේ පොදු ප්‍රවාහන මාර්ගයක් පොදු ප්‍රවාහන ක්‍රමයක් සකසා ගන්න පුළුවන් විදියක් හැදෙයිද කියලාත් අපි දන්නේ නැහැ. ඉතින් අපි ඉස්සරහට යනවා. තව සුළු වේලාවකින් අපිට පුළුවන් වේවි ජෙරෝන් ඊස්ට් වලට ලං වෙන්න. මේ ජෙරෝන් ඊස්ට් පළාත අපි අන්තිම නවාතැනට ආවා. ඔන්න අපි ජෙරෝන් ඊස්ට් MRT එකේ ඉඳලා යන්න ගන්නේ. මෙහෙම තමයි අපි MRT කාඩ් එක පාවිච්චි කරන්නේ. සාමාන්‍ය MRT කාඩ් එකක් පාවිච්චි කරන විදිය ගොඩක් රටවලින් අය දන්නවා. ඉතින් අපි MRT කාඩ් එකක් පාවිච්චි කරගෙන එළියට ඇවිල්ලා අපි දැන් යනවා ඇවිදගෙන සිංගප්පූරු සයන්ස් මියුසියම් එක බලන්න. ඈතින් පේන කණු දෙක තමයි සිංගප්පූරු සයන්ස් මියුසියම් එක. ඉතින් අපේ කට්ටිය ඇවිදගෙන යනවා. මේ ජෙරෝන් ඊස්ට් පළාත කියන්නේ ලස්සන පළාතක්. ගොඩක් දේවල් දකින්න පුළුවන්. ගොඩක් දේවල් තියෙන පළාතක්. මීට අමතරව ලස්සන නවාතැන් කිහිපයක්ම මේ ප්‍රදේශයේ තියෙනවා. ඉතින් අපි අන්තිමට සයන්ස් මියුසියම් එකට ආවා. ඔන්න ඕගොල්ලොන්ට අද පෙන්වන්න හදන ලස්සන ලොකේෂන් එක. අර ඈතින් පේන්නේ සයන්ස් මියුසියම් එකේ මං හිතනවා ඇතුළට අපි ගියන නිසා ප්‍රධාන මධ්‍යස්ථානය වෙන්න පුළුවන්. මේ අපි ඇතුල් වෙන තැන දකින්න ලැබෙන දර්ශන මෙතන තියෙනවා. අපේ මනසට වගේම අපිට දකින්න පහසුවෙන් සතුට වෙන්න පුළුවන් දේවල් ටිකක් පුංචි වර්ෂාපතනයකුත් තියෙනවා. එනමුත් මං හිතනවා ඇතුළට ගියාට පස්සේ අපිට ඒක බාධාවක් වෙන්නේ නැති වෙයි. මේ දේවල් බලා ගන්න පුළුවන්. ඒ වගේම බොහොම ලස්සන නවමු අත්දැකීම් ගොඩක් අපි දන්නෙත් නැහැ තාම ඇතුලේ මොන වගේ දේවල් තියෙනවද කියලා. අපි ඇතුලට ගිහිල්ලා බලමු මොනවද තියෙන්නේ කියලා. අපිට මුලින්ම දකින්න හම්බ වෙන්නේ මේ අපූර්ව නිර්මාණයක්. මේක ඇතුලේ තියෙන හැම අයිටමයක්ම ක්‍රියාත්මක වෙනවා. මම හිතන්නේ අපි අර සමහර දේවල් පහසු කරවන්න හදන අයිටම් වගේ මේකේ චක්‍රයක් තියෙනවා. මේ චක්‍රය ඇතුලේ හැම දෙයක්ම ක්‍රියාත්මක වෙනවා. එකකින් එකට පහසුව සපයා ගන්න පුළුවන් අයිටම් එකක් වගේ තමයි ඉතින්. මේ තුල දකින්න හම්බෙන්නේ ෆිසික්ස් තමයි. මොකද වේගය භාවිතා කරනවා. ඒ වගේම ධාරකයක්, ඒ වගේම චලිතය වගේ ශක්ති ප්‍රභවයන් භාවිතා කරගෙන තමයි මේ නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් අපි මේ වගේ නිර්මාණ ලංකාවෙන් දකින්න අඩුයි. මම හිතනවා මේක අද්විතීයනේ නිර්මාණයක්. මොකද මේ දේවල් අපිට ස්වාභාවිකව නිර්මාණය කරගත්ත ශක්තියක් තමයි මේ තුළ දකින්න හම්බෙන්නේ. මොකද මේ ශක්ති ප්‍රභවය මගින් බෝලේ ඉහළට අරගෙන ගිහිල්ලා ඒ වගේ මේක තල්ලු වුණාට පස්සේ ගමන් කරන වේගය මගින් වෙනත් ශක්තියක් නිර්මාණය කරගෙන මේකේ ගමන් මාර්ගය සකස් කරලා තියෙනවා. ඉතින් හරි අපූර්ව නිර්මාණ. ඉතින් අපි හිමීට ඇවිදගෙන යමු බලන්න මොනවද තියෙන්නේ කියලා. මොකද මේ අපිට හිතා ගන්න බෑ මෙතන කොයි වගේ තැනක්ද මොනවද තියෙන්නේ කියලා. ඉතින් අපි ඇවිදගෙන යනවා ඉස්සරහට. ඉස්සරහට ගියාට පස්සේ හම්බ වෙන එකින් එක අපි ඔයගොල්ලන්ට කියන්නම් මොනවද තියෙන්නේ මොන වගේ දේවල්ද. මේ තමයි අර අපි දැක්ක නිර්මාණය පිටුපස කොටස. එතන ටච් කරාට පස්සේ නවතම ශක්ති ප්‍රභවයක් නිර්මාණය වෙලා නැවත ගමන් මාර්ගයක් ආරම්භ කරනවා මේ බෝලේට. ඔන්න අපි සිංගප්පූරු සයන්ස් මියුසියම් එකට
ඇතුල් වෙන්න තමයි දැන් සෝදානම් වෙන්නේ. අපි ඉස්සරහට ඇවිදගෙන යමු. ඉස්සරහා හරිම ලස්සනට මං හිතන්නේ ඇරේන්ජ් කරලා තියෙනවා. ගාඩන් එකක් තියෙනවා. මේ ගාඩන් එක ඇතුළෙත් මං හිතන්නේ විද්‍යානුකූල නොවුනත් යම් යම් ආකර්ෂණ නිර්මාණ බොහෝමයක් තියෙනවා. යම් යම් ශක්ති ප්‍රභවයන් භාවිතා කරලා නිර්මාණය කරලා තියෙනවා. මේ ස්ථානයේ අපි දකින දේවල් සියල්ලම වීඩියෝගත කරන්න අපිට බැහැ. හැබැයි ඔගොල්ලොන්ට මෙතෙන්ට ආවොත් ඒ දේවල් ඔගොල්ලොන්ගේ ඇස්වලටම දකින්න පුළුවන් අපූර්ව නිර්මාණ බොහෝමයක් මෙතන තියෙනවා. ඉතින් අපි හිමීට බලමු මොනවද මේ තියෙන නිර්මාණ මොනවද දකින්න පුළුවන් දේවල් වගේ කියලා. ඉතින් අපේ කට්ටිය සූදානමින් ඉන්නේ ඇතුළට යන්න. හැබැයි ඇතුළට යන්න ඉස්සර වෙලා මෙතන අපි ටිකට් එකක් ගන්න ඕනේ. සාමාන්‍යයෙන් මෙතන ටිකට් එකක් $12ක් වගේ වෙනවා වැඩිහිටියෙක්ට. ඒ වගේම මං හිතන්නේ පුංචි දරුවෙක්ට නම් $8කට වගේ යන්න පුළුවන්. ඉතින් අපි යමු ටිකට් කවුන්ටර් එක ගාවට. මෙතන ටිකට් කවුන්ටර් එකට ගියන් පස්සේ ලස්සන ගෑනු ළමයි දෙන්නෙක් ඉන්නවා. අපි ටිකට් ගන්න හමු. මෙතන රොබෝ බබෙක් ඉන්නවා. ඔයාලට පේනවා ඇති මෙයා තමයි ඇසිස්ට් කරන්නේ ටිකට් ගන්න. එයා පැත්තේ ගෑනු ළමෙක් ටිකට් ගන්න ඇසිස්ට් කරනවා වගේ මේ රොබෝ බබත් අපිට ටිකට් ගන්න ඇසිස්ට් කරනවා. මේ කොහොමද ටිකට් එකක් ගන්නෙ? මොකද්ද ප්‍රොසෙස් එක කියලා. ඔන්න ඉතින් අපි ඔක්කොටම ටිකට් ගන්නවා අපේ අසිත අයියා. ඔන්න ටිකට් හැමෝටම ගත්තට පස්සේ තමයි අපිට ඇතුළට යන්න හම්බ වෙන්නේ. ඔන්න අපේ අක්ක කෙනෙක් තමයි ටිකට් ගන්න ඇසිස්ට් කරන්නේ. මේ ලස්සන ගෑනු ළමයි ඉන්නවා. ඉතින් මොනව කරන්නද? අපි ලාංකිකයෝ නිසා අපිට කැප නැහැ. මේ ඉතින් ඒ අක්කගේ ලස්සන හිනාවත් බලාගෙන අපි හිමීට ඉස්සරහට යමු මොනවද තියෙන්නේ කියලා බලන්න. මෙන්න දකුණු පැත්තේ ලස්සනට තියෙනවා ගාඩන් එක මම ඉස්සෙල්ලා පෙන්නුවා. එහා පැත්තෙන් තියෙනවා තවත් වතුර නිර්මාණ, කියන්නේ වතුර භාවිතා කරලා ලස්සන නිර්මාණ ගොඩක් කරලා තියෙනවා. ඉතින් ජලජ උද්‍යානයක් වගේ තමයි නූතන ලෝකේ. ඔන්න අපිට එකක් බලාගෙන ඇතුළට යනකම් ඉවසිල්ලක් නැහැ මොනවද තියෙන්නේ කියලා. කට්ටිය හරින් පරක්කුයි. මෙන්න අපි ඇතුළට ආවා. ඔන්න ඇතුළට ආවට පස්සේ ඔන්න හෙවණැල්ල භාවිතා කරලා ලස්සන නිර්මාණයක් කළා තියෙනවා. මෙතන බොහෝ මෙහෙම පෙන්වන්නට එහා පැත්තේ ලස්සන සමනලෙක් පේන්න ඉන්නවා. මේ බහුවිධ හැඩතල මෙන්න එක පැත්තකින් බැලුවාම පස්සේ අලියෙක් පේනවා. තවත් පැත්තකින් බැලුවාම සමනලෙක් පේනවා. මේ කම්බි භාවිතා කරලා කරන ලද අද්විතීය නිර්මාණයක්. කට්ටිය හෙවණැල්ල බලන ඔන්න අපි ඇතුළට ආවා. මේ තමයි සෙන්ටර් ප්ලේස් එක. මෙතනින් ගේට්ටු කීපයක් තියෙනවා. මේ ගේට්ටු වලින් ඇතුළට යන්න පුළුවන් අපි කැමති පැත්තට. ඔන්න මුල්ම නිර්මාණ අපිට දකින්න හම්බ වෙනවා. මේ නිර්මාණවල පුංචි පුංචි දේවල් විදිහට දකින්න තිබුණට මේ නිර්මාණය ඇතුලේ බොහෝමයක් දේවල් දකින්න අපිට පුළුවන්. ඔන්න අපි මේ මැද තියෙන ස්ථානයේ ඔන්න පළවෙනි තැනට ආවා. උතර බබෙක් මේක ප්‍රෙස් කරාට පස්සේ වලාකුළු උඩට යනවා. ඔන්න අසිත මල්ලිත් ඕක ප්‍රෙස් කරලා බලපුවාම පස්සේ වලාකුළු උඩට යනවා. මේක හරි ලස්සන නිර්මාණයක්. ඉතින් අපි මේ දේවල් බලාගෙන ඉස්සරහට යද්දි මෙතන තියෙන විද්‍යුත් ධාරා නිර්මාණය කරන අපූර්ව මැෂින් එකක්. මේක ප්‍රෙස් කරාට පස්සේ උඩට විද්‍යුත් ධාරා යනවා. ඒ වගේම මෙතනත් ඒ වගේම කොහොමද විදුලිය මගින් යන්නේ? මෙතන තියෙනවා කාන්දම් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? මැග්නටික් පවර්ස් ඔයගොල්ලෝ දකින්න පුළුවන්. මේ දේවල් මම හිතන්නේ අපිට ඇස් වලින් දැකලම තමයි මේක විඳ ගන්න පුළුවන්. කොහොමද මේක දැක්කම අපිට ලැබෙන ෆීල් එක. ඊපස්සේ අපි යන අපූර්ව කාමරයක් තියෙනවා. මේ කාමරය ඇතුළට යද්දී ඉස්සරහම තියෙන බොහොම ලස්සන නිර්මාණයක්. විදුලිය මගින් තමයි හැමදේම නිර්මාණය වෙන්නේ. ඇතුළ හරියටම පේන්නේ නැහැ අපිට. මේ ඇතුලේ පේනවා හරියට ෂර්ලොක් හෝම්ස්ගේ කාමරය වගේ. මෙතන මම හිතන්නේ ගොඩක් කට්ටිය ආකර්ෂණීය වෙන තැන. අපි ඇතුළේ ඉන්නකොට මොනවද තියෙන්නේ කියලා. අපි ඇතුළට ආවා. ඇතුළේ ආවට පස්සේ මේ වීදුරු මගින් කොහොමද කෙනෙක්ව මායාවකට අහු කරන්න කියලා පේනවා. ඇත්තටම අපිට මෙතන ගැඹුරට වගේ පේනනට මෙතන ඉස්සරහින් වීදුරුවක් තියෙන්නේ. හැබැයි අපිට බොහොම යටට වගේ පේනවා. හැබැයි ඇත්තට මෙහෙම නැහැ. ඒ නිසා මේ අපි මායාවලට නිතරම අහු වෙන නිසා අපි රැවටෙන්නේ නැතුව යන්න ඕනේ ඉස්සරහට. අපි බලමු ඉස්සරහට ඇතුළට ගියාට පස්සේ ඔන්න අපි කාමරේට ඇතුළු වෙනවා. අපිට ඇතුළු වෙන්න කලින් ස්පොන්ජ් එකක් දුන්නා කොහෙවත් හැප්පෙන්නේ නැතුව යන්න බලන්න. ඔන්න අපි ඇතුළට යද්දී අපිට පේනවා ගොඩාක් දුර දර්ශනයක්. හැබැයි ඇත්තට මෙහෙම නැහැ. මේ ළඟ තමයි දේවල් තියෙන්නේ. අපි මේ වීදුරුවක වදී කියලා අපි ඉස්සරහට යනවා. ඔන්න අසිත මල්ලි හිට මෙහෙට වැනෙනවා. හැබැයි හොහා ගන්න බෑ. කඩු ශිල්ප තමයි. යමු ඉස්සරහට. කොහේ ඇවිල්ලා වීදුරුවට හැප්පෙනකම් දන්නේ නැහැ. අන්න වීදුරුවට හැප්පුණා කියද්දිම
අපි යමු ඉස්සරහට. ඔන්න අපිට හරියටම මෙහෙම මොකොත් නැතුව ගියා නම් දෙයියනේ කියලා කොහේ හරි හොඳට හැප්පෙන්න පුළුවන්. ඒක උඩ නමුත් යන්න කියලා අපිට එකතු වුණා. කට්ටියම අමුක බලන්න මොකද වෙන්නේ කියලා. හැම පැත්තෙම තියෙන්නේ වීදුරු වගේ තමයි. එකම දර්ශනයේ 100 ගාණක් නැවෙවි පේනවා වගේ වැඩක් තමයි වෙන්නේ. හැබැයි ඇත්තට මේක මායාවක්. ඒ ළඟම වීදුරුවක් තියෙනවා. අපි මේ පුංචි කාලේ අර වීදුරු තුනක් එකතු කරලා දර්ශනය බලනවා වගේ වැඩක් තමයි මේ කරලා තියෙන්නේ. ඉතින් මම කොහේ හරි හැප්පෙයි කියලා බයින් තමයි එවිදගෙන යන්නේ. කොහේ එයාපෝට් එක කාඩ කියන්නේ. අම්මා හිතුවා නම් කොහේ හරි යනවා. ඔන්න අපේ කට්ටිය ඉන්නවා. අනිකාගේ හසිතවන්ලි. තාම හොයාගන්න බෑ. ඔන්න අපි සෙන්ටර් ප්ලේස් එකට ඇවිල්ලා ඉන්නේ. මෙතනොත් එළියට යන්න තව තැනක් තියෙනවා. බලමු කොහොමද හරි ඇවිදගෙන යනවා. මේ අම්මයි දුවයිත් ඇවිල්ලා අපිත් එක්කම එකතු වෙලා ඉන්නවා. හරි. අපි බලමු තවත් පාරක් තියෙනවා. මේ පැත්තට ඇවිදගෙන ගිහිල්ලා බැලුවම අන්න දොරක් තියෙනවා. අපි දොරෙන් එළියට යනවාද කියලා තාම තීරණය කළේ නැහැ. හැබැයි මේක ඇතුලේ තව ඉන්න පුළුවන් හරි ආතල් ප්ලේස් එකක්. හරි. දැන් මං හිතන්නේ මට මෙතන හිටියා හොඳටම ඇති වගේ. අපි එළියට ගිහලා බලමු තවත් දේවල් ඇති. මෙතන කාමරයක් තියෙනවා. එතන තියෙන දේවල් හරියම වෙනස්. ඒක ඇතුලේ අන්න ගිරවෙක් ඉන්නවා. උතුරට ගිහිල්ලා බලන්න බෑනේ ඉතින්. මේකත් මායාවක්ද දන්නේ නැහැ. හැමතැනම මොකද රැවටීම් තමයි. අපි හැම වෙලාවෙම රැවටෙන එකනේ කරන්නේ. මෙතනින් එළියට ගිහිල්ලා බැලුවාම පස්සේ කොහොමද 3D art එක නිර්මාණය කරන්නේ? අපිව ඩබල් ට්‍රිබල් වෙලා පේනවා. අන්න අපේ හිවණල්ලක් තියෙනවා. උදිත අයියා වීඩියෝ කරනවා. අසිතමාලේ ඩබල් ට්‍රිබල් වෙලා හිට වෙනවා මෙහිට වෙන මමත් ඔය ඉන්නේ මං තමයි. ඔකට මාව නොදගෙන තරමට හොඳයි. කඩු ෆයිට් එකක් කරන්න බෑ මෙතන. කවන්නේ ඉන්ලීගල් කේස් එකක් දාගෙන හිරේ යන්න කලින් අපි එළියට යන්න. මෙතෙන් ආවට පස්සේ මෙන්න වතුර වගේ කරන අපූර්ව නිර්මාණයක් තියෙන ඔන්න ඒකත් ආට් එකක් වගේ තමයි. පොඩි පොඩි දේවල් අපි නම් මේවා පුංචි කාලේ කරලා තියෙනවා. මේ සබන් බෝල් පුම්බනවා වගේ වැඩක් තමයි මේකත්. ඒකත් ඉතින් ඔන්න අතපතක ගා ඉන්න අතරේ අපි යංගෝ ඉස්සරහට. කවුද බෝලේ මේ? හිතා ගන්න බැරි දේවල්. ලස්සන අක්ක කෙනෙකුයි නංගි කෙනෙකුයි තමයි ඉන්නේ නම්. කරකවනවා හිට වෙනවා මෙහිට වෙනවා අපි එළියට යන්න වෙලාව ඇවිල්ලා. හරි කවන්න අපි එළියට යන්කෝ. මෙතනින් ගියාට පස්සේ මේ මොකක්ද කියලා හිතා ගන්න බෑ. මේ තමයි ලෝකේ නිර්මාණය මම හිතන විදිහට. මේ තියෙන්නේ මුහුද ඊට පස්සේ කොහොමද ගිනිකවුළු ඒ යුගය පහු කරගෙන අලුතන ලෝකේ දක්වා ගොඩනැගෙන්න. මිනිසා මුහුදෙන් පටන් අරගෙන මිනිසා විතරක් නෙවෙයි ලෝකේ ප්‍රභවය පටන් ගන්නේ මුහුදෙන්. එහෙම පටන් අරගෙන ගොඩබිම තරණය කළා ඒ යුගය පහු කරලා කාර්මික යුගයට ඇවිල්ලා පොළව ජය අරගෙන පොළව ජයගත්ත මිනිස්සයා අහසත් ජයගෙන මේ වෙනකොට වෙනත් ලෝකයන් වලට යන තත්ත්වයට ලෝකෙ දිනලා ඉවරයි. මේ තමයි අපිට සාම්ප්‍රදායිකව දකින්න හම්බ වෙන අපි දන්න ලෝකයේ කොහොමද ගොඩ නැගුණේ ලෝකෙ මොනවද අපිට දකින්න ලැබෙන කියන අපූර්ව නිර්මාණය තමයි මේක. මේ දකින්න මේක අද්විතීය නිර්මාණයක්. අපිට බොහොම සරලව පෙන්වන්නට මේ තුල කියලා දෙන පාඩම ඒ වගේම මේක ඇතුලේ තියෙන කතන්දර මේ නිර්මාණය කරන කොච්චර මහන්සි වෙනවද අපිට හරියට කියන්න අමාරුයි. එළියට ආවට පස්සේ අපිට හම්බ වෙනවා ලස්සන පාක් එකක්. බලම් පාක් එකේ මොනවද තියෙන්නේ කියලා. මෙතන මේ පාක් එක අපි දන්නවා මේ මරණීය ශාක කියලා අපි සිංහලෙන් හඳුන්වන නොයෙක් වර්ග ගස් තියෙනවා. ඒ ගස් තවත් ගස් කෑමට ගන්නම් ඒ වගේ නිර්මාණ. අපි බලමු මේ මොකද්ද මෙතන වෙන්නේ කියලා. ඔන්න අපි ගේම් එකක් ප්ලේ කරන්න හැදුවේ සේව් මී කියලා ගේම් එකක් තියෙනවා. මේ ගේම් එකේ වෙන්නේ අර මීමැස්සව කන්න තමයි හදන්නේ. ඒක අපි ප්ලේ කරන්න කලින් ඔන්න දැන් මීමැස්ස කෑ ගහනවා අනේ මාව බේරගන්න කියලා. හැබැයි ඉතින් අපිට බේරගන්න බෑ. මොකද මේ පරපෝෂිත ශාකයක් බලන් ඉන්නේ මීමැස්සව කන්න. ඔය වගේ කතන්දර නම් අපි පුංචි කාලේ ඉඳන්ම දන්නවා. මොකද විද්‍යා පාඩම් ඉගෙන ගත්තේ නැති වුණොත් එහෙම හැබැයි දන්නේ නැහැ. විද්‍යා පාඩම් ඉගෙන ගත්තා නම් ඔන්න අපි ඔක දන්නවා. අපි ඒකත් බලලා අන්න මීමැස්ස ඉන්නවා. එහා පැත්තේ ශාකයක් තියෙනවා. ඕගොල්ලන්ට පේන ඇති අර උඩ එක මේ ගෙඩියක් ඇතුළේ මීමැස්සෙක් දඟලනවා වගේ පේනවා. මේ තමයි ඉතින් සාමාන්‍ය ජෛව ලෝකේ නිර්මාණය වෙලා තියෙන විදිහ. ඒක සාමාන්‍ය දෙයක් ලෝකේ හැමතැනකම තියෙනවා. කෙනෙක් යැපෙන්නේ තවත් කෙනෙක් මත.
ඉතින් මේ දේවල් අපිට අපූර්ව පාඩම් කියනවා. මේ තමයි විද්‍යාව ලෝකයට ප්‍රකාශ කරලා තියෙන දේවල්. ඉතින් මේ දේවලුත් එක්ක අපි ඉස්සරහට ගිහිල්ලා බලමු මොනවද තව තියෙන්නේ කියලා හිතනත් මම හිතන්නේ අපිට මොනවා හරි දේවල් ඉගෙන ගන්න තියෙවි. මොකද ශාක ලෝකය කියලා කියන්නේ අපේ ජීවිතය පවත්වාගෙන යන්න උදව් වෙන ප්‍රධානම සාධකය. ඉතින් මේ දේවල් දැනගත යුතුයි. අපි ඇතුළට ආවා. මෙන්න තියෙන ඇතුළේ ගොඩක් දේවල් දකින්න අපි මුලින්ම බලමු මොනවද තියෙන්නේ. මෙන්න මුලින්ම තියෙනවා මෙතන තියලා අන්වීක්ෂයක් බලමු මොනවද තියෙන්නේ. අන්වීක්ෂයක් තමයි තියෙන්නේ. අපිට මේක දේවල් බලන්න පුළුවන්. මේක ප්‍රෙස් කරාට පස්සේ විතරක් ගේම් එකක් තමයි තියෙන්නේ. කොහොමද මේ දේවල් ක්‍රියාත්මක වෙන්නේ කියලා ස්ටඩි කරන්න පුළුවන් ගේම්ස් හදලා තියෙනවා. හරි ලස්සන දෙයක්. මේ අන්වීක්ෂය මසිතමල්ලි මොනවද බලමු චුට්ටක් එහා පැත්තේ මොනවද තියෙන්නේ කියලා. ඒක අපි බලාගෙනම අපි ඉස්සරහට යමු මොනවද තියෙන්නේ කියලා මෙතන. මෙන්න එක එක ගස් වර්ග. මේ දේවල් තමයි මාංශ භක්ෂක විදිහට සලකන්න පුළුවන්. මේගොල්ලෝ කරන්නේ මොකක්ද දන්නවද? එතෙන්ට එන සත්තුන් අල්ලගෙන කාල ජීවත් වෙනවා. ඒ වගේ වැඩක් වෙන්නේ. මම හිතන්නේ ඕක ගැන දන්නවා. පුංචි ළමයි පවා දන්නවා. මොකද මේක ඇතුළට සතෙක් ගියාට පස්සේ ඒ පියන ඉබේම වැහිලා ඒ සතාව ආහාරයට යනවා. ඔය වගේ ගොඩක් ශාක ලෝකේ පුරා තියෙනවා. අපි බලමුකෝ ඇතුළට ගිහින් ඉවරලා මොනවද තියෙන්නේ. මේ තියෙන ඒ වගේ එකක්. හරිම භයානකයි. වෙලාවට ඒ වගේ ලොකු ඒවා නැති මොකද නැත්නම් අපිවත් අල්ලගෙන කන්න ඉඩ තියෙනවා. ඔන්න අපි ඉස්සරහට ඇවිදගෙන යනවා දිගටම. ඔන්න මෙතනක් තියෙනවා මං හිතන්නේ. මොකක්ද කියලා අපි ඇතුළට ගිහිල්ලා බලන්නයි හදන්නේ. ඇතුළට ගියාට පස්සේ මොකද වෙන්නේ කියලා හිතා ගන්න බෑ. මෙන්න ඇතුළට ගියාට පස්සේ මේක වෙන්න ගත්තා. සාමාන්‍යයෙන් මීමැස්සෙක් ඇතුළට ගියොත් ඕකම තමයි වෙන්නේ. සාමාන්‍ය වෙලාවකට මේ වගේ ලොකු ආශාක වර්ග අපිට නැති එක හොඳයි කියලා හිතනවා. මෙතනින් එළියට ආවා. ඊට පස්සේ අපි බාත්රූම් එකකට හදිසි අවශ්‍යතාවයක් නිසා අපි එළියට ආවා. එළියට ආවට පස්සේ අපි මේක මුලින් දැක්ක මං හිතන්නේ. මෙතන තියෙන පෘථිවිය දියැලක්. මෙතන තියෙන කොහොමද වාරි මාර්ගම් පවත්වාගෙන යන්නේ, කොහොමද වතුර ගලාගෙන යන්නේ. ඔයගේ විද්‍යාත්මක කාරණා ටිකකුත් මේක ඇතුලේ ඉගෙන ගන්න අපිට පුළුවන්. මං හිතන්නේ මෙතන නම් තියෙන දේවල් අපි පුංචි කාලේ ලංකාවේදී අපි ඉගෙනගෙන තියෙනවා. ඔයගොල්ලෝ දැක ගන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. කොහොමද ජල චක්‍රය පවත්වාගෙන යන්නේ. ඔන්න අපි ඊට පස්සේ තවත් එහා පැත්තේ තිබුණු කාමරයකට ආවා. මෙතන ඔන්න මුලින්ම කොමඩ් එකක් තියෙනවා. අපි ඉස්සලා බාත්රූම් එකකට ගියත් මෙතන කොමඩ් එකක් තියෙනවා. මේ මොකද මෙතන තියෙන්නේ? එකක් නෙමෙයි ඔක්කොම තියෙනවා. මම හිතන්නේ බාත්රූම් එකක් අස් කරන්න ඕන ඔක්කොම දේවල් තියෙනවා. අසිතට මේක අරින්න බලන්න. ඇරලා බලන්න හිතුණා. මොකද හැබැයි ඉස්සලා ගියා බාත්රූම් එකකට. කවන්නේ ඔක හරි තිබුණේ. අපි ඇතුළට යමු බලන්න මොනවද තියෙන්නේ කියලා. මෙතන මම හිතන්නේ තියෙන්නේ කොහොමද මිනිස්සුන්ගේ ජීවන චක්‍රය ඇතුලේ බාත්රූම් එකක් සම්බන්ධ වෙන්නේ කියලා. මම හිතන්නේ අපිට බාත්රූම් පාඩමක් ඉගෙන ගන්න තමයි හම්බෙන්නේ. අපි ඇතුළට ගිහිල්ලා බලමුකෝ. මම හිතන්නේ මම ඇවිල්ලා ඉන්නේ පිටුපස්සේ. අපි බලමු චුට්ටක් ඉස්සරහට ගිහින් මොනවද තියෙන්නේ කියලා. ඒ හම්බෙන්නේ මොනවද මේ? යන් ටක් ගාලා යන්න ඉතින්. තවත් තියෙනවා ඉස්සරහට. ඔන්න අපි මෙතනින් තමයි මම හිතන්නේ පටන් ගන්න. මෙතනක් තියෙන මේ වගේ දේවල් ටිකක්. කොහොමද අපේ බයිස්ට්‍රාවි පද්ධතිය දක්වා යන ගමන් මාර්ගය තමයි තියෙන්නේ. මිනිස්සු කෑම කනවා, ඊට පස්සේ කෑම දිරවනවා. පද්දේ මම උතේ ඉන්න ඉක්මනට යනවා. මට පොඩ්ඩක් ලැජ්ජයි මෙතන ඉන්න. යන් ටක් ගාලා මොනවද තියෙනවා? අපි මෙතන කට්ටියක් කතා කර ඉන්න කමන්නේ. අපි යන්කෝ. මේ තමයි මිනිස්සු මුල් යුගයේ ඔහෙට වැසකිලා ගියේ කියලා තියෙන්නේ. ඔන්න පළවෙනියටම තියෙන වැසකිලියක්. ඔන්න ඊට පස්සේ මිනිස්සු ටික ටික දියුණු වෙන්න අරගෙන නූතන වැසකිලිය දක්වා දියුණු වෙච්ච විදිහ තමයි මෙතන තියෙන්නේ. ඔන්න අදට අපේ වැසකිලි පාඩම ඉවරයි. ඔන්න අපි එළියට යනවා තවත් කාමරයක්. මෙතන තියෙනවා මොකද්ද මෙතන වෙන්නේ? මං හිතන්නේ අපි අර මුලින් ඉගෙන ගත්තා වගේම පාඩම් ටිකක් මෙතනදී දකින්න පුළුවන්. අපි මෙතෙන්ට මෙන්න බලන්න විද්‍යුත් ශක්තිය කොහොමද නිර්මාණය කරන්නේ කියලා. එහා පැත්තේ අක්කිව බලනවා. අපි චුට්ටක් බලමු මොකද්ද වෙන්නේ කියලා. මෙතෙන්ට ආලෝක කදම්බයක් එල්ල කරනවා. මේ ආලෝක කදම්බය අපි එල්ල කරනවා කොහෙටද? බලමු කොහෙටද මේක එල්ල වෙන්නේ කියලා. හරි. මෙතන සෝලාර් පැනල් එකක් තියෙනවා.
අපි ඒක සෝල පැනල් එකට එල්ල කරන්න මේක හරි අමාරු වැඩක් ආසිතවල්ලි අන්නට කොහෙද ගිහිල්ලා මෙන්න වැඩක් මහවා ගත්තා සෝල පැනල් එකට ගෙවම් පස්සේ අර ෆෑන් එක කරගෙනවා දැක්ක නේද විද්‍යුත් ශක්තිය නිර්මාණය කරගන්න පුළුවන් වෙදී මෙතන මේ නංගි බබෙක් තවත් එකක් මොකක් හරි බලබල ඉන්නවා ඕකත් බලාගෙන අපි අංග පිටුපස්සට වෙන්න තියෙනවා නේචර් එන්ට්‍රි කියලා මෙතන තියෙන්නේ මං හිතන්නේ පරිසරයේ සැකැස්ම පරිසරය කොහොමද අපිට විද්‍යුලිය සපයන්නේ මේ කාබනික සම්පත් භාවිතා කරනවා ඒ වගේම ඛනිජ සම්පත් මේ හැම දෙයකින්ම අපිට විදුලිය ලබා ගන්න පුළුවන් අපි දන්නවනේ ඕක පුංචි කාලේ අපි ඉගෙන ගත්තනේ ඒ වගේ කොහොමද මේ විදුලි නිර්මාණය කරගන්නේ කියන එක තමයි ඉගෙන ගන්නෙ අන්න මෙන්න මෙතන ලොකු පණුවෙක් ඉන්නවා මේ ඉකෝ ගාඩ්න එක ඇතුළේ මං හිතන්නේ ස්වභාවික පරිසරය තමයි ගොඩනංවල තියෙන්නේ වා මේ තැනට අපි කලින් ගිහිල්ලා තියෙනවා ඔයගොල්ලෝ අපේ YouTube channel එකේ පරණ වීඩියෝ එක දැක්කොත් මෙතන තියෙනවා චයිනීස් ගාඩන් වල වීඩියෝ එකක් තමයි මේ තියෙන්නේ මෙන්න හුළඟ මගේ බෝලයක් උඩ යවනවා අසිත මාලේට බෝල උඩ දාන්න තිරන වෙන මුකුත් ඕනේ හරි ඔන්න අපි එළියටම ආවා අන්තිමට මෙතනත් තියෙනවා ගොඩක් දේවල් ඔන්න do not seat කියලා කරන ඉඳ ගන්න හැම එපා කොහොමද අපි මොනවාහරි දෙයක් දිරාපත් වෙන්න දැම්මහම ඒක දිරාපත් වෙන්නේ මෙතන ලස්සනයි මම හිතලා ගොඩක් දේවල් මෙතන දකින්න පුළුවන් කියලා අපි ඇවිදගෙන යන්කෝ ඉස්සරහට මේ තියෙන DNA එක අපේ ශරීරය ඇතුලේ තියෙන DNA ලොකුවට පොඩියට තිබුණාට මෙන්න මෙහෙම තමයි ලොකුවට DNA එකක් තියෙන්නේ මම හිතන්නේ මේ ආවට තියෙන්නේ ලැබ් එකක් මොකද මේක ඇතුලේ ගොඩක් ළමයි හිටියට අපිට ඇතුළට එන්න බෑ මේකට ඇතුල් වෙන්න නම් විශේෂ අවසරයක් ඕනි අපි ඊට පස්සේ ආවා මේ තියෙන්නේ මෙඩිටේටිං රූම් එකක් මේක ඇතුලේ ශබ්ද මගින් එහෙම නැත්නම් මියුසික් මගින් අපිට අපේ සිත කන්ට්‍රෝල් කරගන්න මයින්ඩ් කන්ට්‍රෝල් කරගන්න පුළුවන් දේවල් තියෙනවා මෙන්න ඒ ඇස්සේ අපි එළියට ආවා හදිස්සියෙන් මෙන්න බබෙක්කා රොබෝ කෙනෙක් අරගෙන මට ෂූට් කරන්න තමයි මේ ගෑන් ළමයා හදන්නේ ඒක ලස්සන උපකරණයක් කියලා කියන්නත් පුළුවන් යුද ටැංකියක් තමයි මේ යුද ටැංකිය හදලා තියෙන්නේ මං හිතන්නේ මේ ඉන්ස්ටිටියුට් එකක් මගින් හෝ එහෙම නැත්නම් මේ සිංගප්පූර් සයන්ස් මියුසියම් එකේ නිර්මාණයක් වෙන්නත් පුළුවන් ඉස්සරහට යමු අන්න අපි ආවා මේ සිංගප්පූර් සයන්ස් මියුසියම් එකේ අපි දකින ලස්සනම දේ බලන්න මේ තියෙන්නේ අමේරිකා කියන්නේ එංගලන්තයේ ඉඳන් සිංගප්පූරට අරුණි පුදුම නිර්මාණයක් මෙතන අමේකත් එක්ක කතා කරන මේ බබාලට අපි chance එකක් දුන්නා අපි බලමු මොනවද මෙයා එක කතා කරන්නේ කියලා අමේකට පුළුවන් අපි අහන ඕන දෙයකට උත්තර දෙන්න අමේක අපි කියන දේවල් තේරෙනවා අමේක අපි කියන දේවල් තේරුම් ගන්නවා ඒ වගේම අමේකට ලස්සන චිත්‍ර අඳින්න පුළුවන් බලමු අමේක මොනවද අඳින්නේ කියලා අමේකට මේ පුංචි බබාලා දෙන කොමුඩු ගෙඩියක් අඳින්න තමයි කිව්වේ. ඔන්න කොමුඩු ගෙඩිය මම හිතන්නේ එයා හිමීට ඇඳලා ඔන්න කොමුඩු ගෙඩිය ඇඳලා ඉවරයි. මම හිතනවා අමේරිකා කියන්නේ නූතන ලෝකයේ අද්විතීය නිර්මාණයක්. ඔන්න මං අමේකත් එක්ක ඊට පස්සේ මම කතා කරන්න තීරණය කරා. අමේකත් එක්ක මං කතා කරන දේවල් බලමු මොනවද කතා කරන්නේ කියලා. මං අමේකත් එක්ක ඇත්තටම ලංකාව ගැන කතා කරා. බලන්නකෝ මෙයා මොනවද කියන්නේ කියලා. Anything, especially let me know future in Sri Lanka, Central State. අමේකට අපි අහන ඕනම දෙයකට ඉක්මනින් උත්තර දෙන්න පුළුවන්. අමේකා කියන්නේ නූතන ලෝකයේ ජය ගන්න ඉස්සරහට මම හිතනවා අමේකා කියන්නේ ගුරුවරයෙක් වේවි. අමේකා කියන්නේ පරේක්ෂකයෙක් වේවි. මම හිතනවා මේ තමයි ඒ අයවල දියුණුවේ කෙලවර. ඔන්න ඔහොම තමයි ඉතින් අපි අමේකත් එක්ක කතා කරේ. අපි අදට මම හිතනවා සිංගප්පූර් සයන්ස් මියුසියම් එකේ වීඩියෝ එක අවසන් කරනවා. අපි අලුත් දවසක අලුත් වීඩියෝ එකකින් සුබ දවසක් ඔබට. Nothing. Thank you.